ගස් ලැබු ගෙඩියක් හම්බුණා අල්ලපු ගෙදර අක්කගේ. ඉතින් ඔයාලා ගස් ලැබු කනකොට මෙන්න මේ වගේ පොත්ත ගහලා කන්න. ලාවට පොත්ත ගහන්න මෙන්න මෙහෙම. උඩ පොත්ත විතරක් ඇරලා කන්න. මෙන්න පිට පොත්තේ තමයි මේ යවන්න ඕන යට හරි තියෙන ටිකේ මෙන්න මේ වගේ තියෙන අයින් මේවා. මේ හරි ගුණයි මෙන්න මේ බඩට මේ ඔයාලා සාමාන්‍ය අපි පොඩි කාලේ නම් මේ බාගෙට ඉදිච්ච ගස් ලැබු තමයි මෙන්න මේ වගේ පොත්ත ගහගෙන කන්නේ. එතකොට ඒකේ සාමාන්‍ය කිරි ගතියක් වගේ තියෙනනේ. ඒ කිරි ගතියට බඩේ තියෙන මේ යම් ওই තියෙන සමහරුන්ට පොඩි පොඩි ඉඩි තියෙනනේ. ඒවා එහෙම සුද්ධ වෙලා යනවා. මේව කෑවහම මේවා හරි ගුණයි මෙන්න මේ වගේ ලාවට පොත්ත ගහගත්තාම. ඉතින් බලමු අපි මේක දැන් කපලා. හරි. දැන් අපි කපලා බලමු මේක. යාළුවනේ ගස් ලැබු ගෙඩිය. උපිරියටම තියෙනවා. මේ වගේ තියෙන ගස් ලැබු ගෙඩියක් කන්න ඔයාලා. පොත්ත යාන්තම් ගහලා බාගෙට ඉදින ඒවා තමයි ගොඩක්ම හොඳ. අර කනකොට ඤං ගාන. ñරන් ගාලේ අන්න ඒ වගේ ඒවා හොඳයි.